ඉතින් යාළුවනේ කොහොමද? අද උදේම මාළු ලෑල්ලට ගිහිල්ලා හොඳ මාළු කුරියෝ දෙන්නෙක් අරන් ආවා. රසම රස ග්‍රිල් ෆිෂ් එකක් හදන්න. මාළු ලෑල්ලෙන්ම මාළුව කපලා සුද්ධ කරලා මේ හොඳට මේ ඉරි ගහගෙන ආවේ. එතකොට මේ ලුණු මිරිස් එහෙම හොඳට උරා ගන්න නිසා කියලාම වැඩි ඒ විදිහට කරගත්තා. මේ නැත්තම් ගෙදර කරන්න කියලා ටිකක් අමාරුයි වැඩි. ඒ නිසා ඒ කට්ටිය ලවම කරගෙන ආවා. තව පාරක් හොඳට හොදා ගන්න ඕනේ. මොකද ඒ කට්ටිය හොදලා දුන්නාට ඒක එච්චර ක්වොලිටිට වැඩි වෙලා නැහැ. මේ හින්දා හොඳට හොදා ගන්න ඕනේ. මේ තියෙන සිනිගඳ යන්න මාළුවන්ගේ පිළිගඳ තියෙනවා. ඒක යන්න හොඳට හොදා ගන්න ඕනේ මාළු ටික. සුදු ලුණු ගොරක ලුණු ඒ වගේම මේ කුරුඳු පොත්තක් සහ සීර මෙන්න මේ කොටස් ටික අරගෙන හොඳට බ්ලෙන්ඩර් එකට දාලා අඹරා ගන්න ඕනේ. එතකින් දැන් එහෙම අඹරාගත්තු මිශ්‍රණය මේ මිශ්‍රණයටම අපි එකතු කරන්න ඕනේ ඊළඟට අපේ මිරිස් කුඩු. වගේම අපි එකතු කර ගන්නවා කම්මිරිස් කුඩු ස්වල්පයක්. දැන් මේ මිශ්‍රණය අරගෙන අපි මේ මාළු වල හොඳට තවරා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට තවරාගෙන මේ ඇතුළටත් මේ විදිහට මේ මිශ්‍රණය යොදා ගන්න හොඳට සීසනින් වෙන්න. ඇතුළටත් දාගත්තා. මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම ඇතුලේ එළිය අපේ සීසනින් මිශ්‍රණය ගා ගන්න ඕනේ. ගාලා විනාඩි 15ක් 20ක් හොඳට මේකේ මේ ලුණු ඇඹුල් උරා ගන්නකල් මේ සීසනින් එක අපි තියලා තියෙනවා. ඒ ටික හොඳට සීසන් වෙනකල් අපි මොකද කරන්නේ? පොඩි බිත්තරයක් ගහගෙන ඒක බිත්තරයක් ගහගන්න. ඒකටම අපි ඇඩ් කරගන්නවා බාබිකියු සෝස් ටිකක් දාගන්නවා මේ විදිහට. ඒ වගේම සෝයා සෝස් ටිකක් දාගන්න ඕනේ. ඒ වගේම ටොමැටෝ සෝස් එක. ඒකට මැට් කරගන්නවා ඔලිව් ඔයිල් ස්වල්පයක්. හොඳට මේක මික්ස් කරගන්න. දැන් අපේ මිශ්‍රණය මේකට දාලා හොඳට මේක ස්ප්‍රෙඩ් කරගන්න ඕනේ. මේ විදිහට. පින්සලක් තිබුණා හොඳයි. පින්සල හොයාගන්න බෑ තාවුත් නේද? හදිස්සියට. මේ විදිහට ගා ගන්න ඕනේ.
ඊළඟට මේ මාළුවව අපි මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් එකකට දාලා ඇලුමිනියම් ෆොයිල් එකේ ඔතා ගන්න ඕනේ. හරි. මෙන්න මේ විදිහට දැන් ඇලුමිනියම් ෆොයිල් එකෙන් හොඳට රැප් කරගන්න ඕනේ. දෙකම හොඳට රැප් කරගත්තා. රැප් කරලා දැන් අපි ඊළඟට යන්නේ මේක බාබකියු කරගන්න. චාකෝල් පැකට් එක කඩා ගන්න ඕනේ. කඩලා ඒක අපි බාබකියු මැෂින් එකේ අකුරා ගන්නයි තියෙන්නේ. කාලයක් පාවිච්චි කරලා මැෂින් එක දැන් පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. අලුත් එකක් ගන්න කාලේ හරි දැන් ඉතින්. හරි. දැන් ඉතින් අපි සීසන් කරගත්තු ෆිෂ් එක අරගෙන ඇවිල්ලා මේ බාබකියු මැෂින් එක ප්‍රිපෙයාර් කරන ගමන් ඉන්නේ. බාබකියු මැෂින් එකට චාකෝල් ටික පිළිවෙලට අහුරාගෙන බලමු අපි ඉක්මනට මේක බීබිකියු කරලා ගන්න හැටි. අපි දැන් මේක ඕපන් කරලා බලමු මේ කොහොමද මේක මේ කුක් වෙලා තියෙන්නේ. මේ නියම සුවඳක් නම් එනවා. මේ ඕපන් කරලා බලමු කොහොමද තත්ත්වය කියලා. හොඳට කුක් වෙලා තියෙනවා. දුම් දාගෙන මේක හොඳටම සෝස් ටිකක් එහෙම දාලා මේක ආපහු සීසන් කරලා ගත්තා. ලස්සනයි. වෙනම කන්න හිතෙනවා. ආසයි සුවඳයි. ඔයාලත් හදලා බලන්න. රස කොහොමද කියලා පොඩ්ඩක් බලමු. කාලා කොහොම තත්ත්වය කියලා. නිමිනේ සුපිරි. නියමෙටම තියෙනවා. ඉතින් තවත් වීඩියෝකින් මේ වගේ අපි හමු යමු. ඔයාලට සුබ දවසක්.